අද අපි කතා කරන්න යන්නේ කාර්ය ශක්තිය හා ක්ෂමතාවයෙන් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව. මෙහිදී අපට මුලින්ම ඕන වෙනවා කාර්ය ශක්තිය හා ක්ෂමතාවයේ පසුගිය විභාග ප්‍රශ්න ගැටළු විසඳීමේදී මූලික වශයෙන් අවශ්‍ය වන තියරි කාරණා කිහිපයක්. අන්නේ තියරි කාරණා කිහිපය අපි මුලින් කතා කරලා ඉමු. අපිට ඕන වෙනවා බලය හොයන්න. ඒ කියන්නේ කාර්ය ශක්තිය හා ක්ෂමතාවයේදී අපට දෙන්නේ කිසියම් පද්ධතියක කොච්චර ක්ෂමතාවයක් ගැන සඳහන් කරලා කරුණු අහන්න පුළුවන්, බලයක් ගැන අහන්න පුළුවන්. ඊට අමතරව කිසියම් මාර්ගයක ගමන් කරද්දී ඇති වෙන ඝර්ෂණ බල. ඒත් හැමතිස්සෙම බලයන් ගැන කතා කරනවා. බලයන් ගැන කතා කරද්දී අපි දන්නවා අපිට රේඛීය චලිතයක බලය හොයන සූත්‍රයක් තියෙනවා. F සමානයි ma. F කියන්නේ බලය, m කියන්නේ අපි කතා කරන වස්තුවක හෝ පද්ධති ස්කන්ධය, A කියන්නේ යාගේ ත්වරණය. ඊළඟට ඕනේ අපිට ජවය. දැන් ක්ෂමතාවය හොයන්න. ක්ෂමතාවය වෙන H සමානයි PV. H සමානයි PV. H කියන්නේ ක්ෂමතාවය, P කියන්නේ ප්‍රකර්ෂණ බලය, V කියන්නේ ප්‍රවේගය. හරි. අපි ඔන්න ඔය කරුණු කාරණා ටික පදනම්ව අපි මුලින්ම හදනවා 2014 A-level ප්‍රශ්නය. 2014 A-level ප්‍රශ්නය කියන්නේ ඒ ප්‍රශ්නය කියනවා ස්කන්ධය කිලෝග්‍රෑම් m වූ වාහනයක් සැහැල්ලු අවිතන්න කේබලයක් මගින් එම ස්කන්ධයම සහිත ටේලරයක් ඍජු තිරස් පාරක් දිගේ ඇදගෙන යයි. එතකොට මෙන්න මෙහෙම සටහනක් අපි ඉස්සර ඇඳගන්න. කැපිටල් M ස්කන්ධයක් තියෙන ටේලරයක් ඇදගෙන යනවා කියනවලු කැපිටල් M ස්කන්ධයක්ම තියෙන තවත් වාහනයකින්. මෙයාගෙත් M ස්කන්ධය. ඇදගෙන යද්දී කේබලයක් තියෙනවලු. හරි. මෙන්න මේක තමයි කේබල් එක. ඔකනේ අපිට කියන්නේ. අපිට ඊළඟට කියනවා වාහනේ චලිතයට හා ටේලරේ චලිතයට ප්‍රතිරෝධ පිළිවෙල. මේක වාහනයට ගැට ගහලා තමයි කියන්නේ ටේලරේ. වාහනේ මේක යන්නේ කිසියම් මොකක් හරි පාරකනේ ගමන් කරන්නේ. හරි. අවා දන්නවා පාරක ගමන් කරද්දී පාර සුමට පෘෂ්ඨයක් නෙවෙයිනේ, රළු පෘෂ්ඨයක්. එතකොට අපි දන්න රළු පෘෂ්ඨයක ඇති වෙන මොනවාද? ඝර්ෂණ බලය. අන්නේ ඝර්ෂණ බලයෙන් හින්දා ඇති වෙනව නේද මේ වාහනයට ප්‍රතිරෝධී බලයක් ඇති වෙනවා. ටේලරයක් ගමන් කරන්න ඉස්සරහටනේ. ටේලරයක් යන්න ඉස්සරහට නම් ගමන් කරන්නේ. එයාටත් ඇති වෙන මොකද්ද? ප්‍රතිරෝධී බලයක්. අන්නේ ප්‍රතිරෝධී බල කියලා තියෙනවා අපිට මෙන්න මෙහෙම. වාහනේ චලිතයට තියෙනවා කැපිටල් R කියලා ප්‍රතිරෝධ බලය. ඊට පස්සේ ටේලරේ චලිතයට දීලා තියෙනවා කැපිටල් 2R කියලා ප්‍රතිරෝධී බලයක්. අපට කියනවා වාහනයේ එන්ජිම P කිලෝවොට් ජවයකින් ක්‍රියා කරමින් හා වාහනය VMS ඍණයක වේගයෙන් චලනය වෙමින් තිබෙන මොහොතකදී වාහනය ගමන් කරන කොච්චර වේගකින්ද? VMS ඍණයක. ඒ වගේම තව තියෙනවා මෙයාගේ ජවය. ජවය කියන්නේ H නේ. P කිලෝවොට් කියලා දීලා තියෙනවා. ඔන්න ඔය දත්තයන් ටික දීලා අපෙන් අහන්නේ කේබලයේ ආතතිය. මෙන්න කේබල් එක. කේබලයේ ආතතිය. මෙතන T නම් මෙතන T. ඇයි ආතතිය සමාන වෙන්නේ? අපි දන්නවා එකම තන්තුවේ සෑම තැනම ආතතිය සමානයි. ඒ හින්දා මෙතන ආතතියයි මෙතන ආතතියයි සමානයි. දෙකෙන් කැමති කෙනෙක් හොයන්න පුළුවන්. v වේගයකින් යන්නේ. යන වේගය නියත ප්‍රවේගයක් කියලා දීලා නැහැ. එහෙනම් ඔයාලා දන්නවා නියත ප්‍රවේගයෙන් යන්නේ නැත්නම් අනිවාර්යෙන් මෙයාගේ A කියලා තරණයක් තියෙනවනේ. හරි. දැන් අපි අහන්නේ ආතතිය. ඔන්න ඔය දත්තයන් ටිකට යමු. එතකොට දැන් අපි හොයාගන්න ඕනේ කැපිටල් D තුයි සිම්පල් A. ඒකාකාර ප්‍රවේගයක්, නියත ප්‍රවේගයක් තියෙනම් තරණයක් නැහැ. ඒක දන්න ඕනේ දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තට පස්සේ මේක TV නේ. ඒකාකාර ඒ කියන්නේ ප්‍රවේගයේ නියතයි නම් අදින්නේ මෙහෙම නේද? එයාගේදී බෑවුමක් නැහැ. බෑවුමක් නැත්තම් වෙන අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණයක් නැත්තම් තරුණයක් පවතින විදියක් නැහැ.
ඒතර ඒ හින්දා කියන්නේ ඒකාකාර කියන්නේ නියත ප්‍රවේගයක් තියෙනවා. වෙනස් වෙන්නේ නැති ප්‍රවේගකින් යන ඒ ත්වරණයක් නැහැ. හැබැයි මේක එහෙම කියෙව්වේ නැහැ. මේක කියන්නේ VMS ශ්‍රේණික ප්‍රවේගයෙන් ගමන් කරයි කියන. එහෙනම් එයාගේ ත්වරණයක් පවතින්න පුළුවන්. අපි කරමු මෙහෙම. අපි මුලින් දන්නවා මම කෝ සූත්‍ර දෙකයි නෝනේ F සමානයි ma කියන සූත්‍රය ඕන වෙනවා. අනිත් එක අපිට ඕන වෙනවා H සමානයි PV කියන සූත්‍රය. Java එක වෙන කියන්නේ. අපි පාවිච්චි කරමු H සමානයි PV කියන සූත්‍රය. හරි. මේකෙන් මොකද අපිට හොයන්න පුළුවන්? අපි මේ සූත්‍රයේ capital H දන්න ඕනේ. capital H කියන්නේ Java. P කියන්නේ මොකක්ද? P කියන්නේ ප්‍රකර්ෂණ බලය. V කියන්නේ මොකක්ද? V කියන්නේ ප්‍රවේගය. H කියන්නේ ජවය. P කියන්නේ ප්‍රකර්ෂණ බලය. V කියන්නේ ප්‍රවේගය. එහෙනම් H කියන්නේ ජවය. ජවය දන්නෝ P කිලෝවෝල්ට්. ඒ කියන්නේ 1000යි P. P කියන්නේ ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය අපි දන්නේ නැහැ. එයා හොයන්න ඕනේ. ඒතර අතන P තියෙනද මේ අපි P1 කියලා මාක් කරගන්න ප්‍රකර්ෂණ බලය. V දන්නවා. එහෙනම් අපිට එනවා P1 සමානයි 1000යි P බෙදීම V කියලා. අපිට P ට උත්තරයක් එන්නේ. ඒ කියන්නේ අපි දැන් කවුද හොයාගත්තේ ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය කියන්නේ මොකක්ද? වාහනයක් ගමන් කරද්දී වාහනයක බලය ඇති කරන්නේ කවුරු මගින්ද? අපි තල්ලු කරන්නේ නැහැනේ. වාහනයක බලය ඇති කරන්නේ එන්ජිමෙන්. අන්න එන්ජිමෙන් ඇති කරන බලය අපි ප්‍රකර්ෂණ බලය කියලා හඳුන්වනවා. අන්නේ වාහනයට තමයි P තියෙන්නේ. ටේලරේට බලයක් එන්නේ නැහැ. ටේලරේ කියන්නේ ඇදන් එනවනේ. ටේලරට එන්ජිමක් පවතින්නේ නැහැ. එන්ජිම තියෙන්නේ වාහනේට. එහෙනම් මේ P කියන ප්‍රකර්ෂණ බලය අයිති වෙන්නේ කාටද? මෙන්න මේ වාහනයට තියෙන බලය තමයි ඔය P1 කියන්නේ. වාහනේ බලය යොදන හින්දානේ වාහනේ ඉස්සරහට යන්නේ. අනේ වාහනේ එන්ජිමෙන් යොදන බලයට අපි කියනවා ප්‍රකර්ෂණ බලය. ඒක P1 කියලා හොයාගත්තා. දැන් කවුද හොයන්න ඕනේ? අන්න අපි මුලින්ම පාවිච්චි කරේ H සමානයි PV කියන සූත්‍රය. ඒක පාවිච්චි කරලා අපි ප්‍රකර්ෂණ බලය හොයාගත්තා වාහනෙන් යොදන. හරි. ඊළඟට අපි හොයන්න යන්නේ. අපි හොයන්න ඕනේ මේ සමස්ත පද්ධති ඉස්සරහට ඉදිරියට ගමන් කරන ත්වරණය. අපි දන්නවා ඕනෑම ත්වරණයක් හොයන්න පුළුවන් සහ බලයන් අඩංගුයි නම් කියන සූත්‍රය මොකක්ද? F සමානයි ma. අපි මෙයා දානවා මේ පැත්තට. F සමානයි ma දාමු. F සමානයි ma දාද්දී මේ පැත්තට තියෙන එකම බලය කවුද? මෙන්න මේ P1 විතර. ඔන්න එයා වෙනවා. P1. ඊට පස්සේ මෙයාගෙන් ඉන්නවා කැපිටල් ඍණ R. මෙයාගෙන් ඉන්නවා කැපිටල් ඍණ 2R. බල 3යි. තන්තුවෙන් එනවද බලයක්? නෑ නේද? මෙහාටත් T ඉන්නවා මෙහාටත් T ඉන්නවා. T ට T මොකද්ද වෙන්නේ? කැපෙනවා. හේතුව අපි සමස්ත පද්ධතියම සලකලා නේද මේ දාලා තියෙන්නේ. එතකොට T කෙනෙක් නෑ. ස්කන්ධය සමස්ත පද්ධතියම ස්කන්ධය ඕනේ 2යි ගෙමි. ත්වරණේ සිම්පල් A. එහෙනම් A කියන්නේ කවුද? P1 නේ. P1 ඍණ 3යි R බෙදීම 2යි කැපිටල් M. ඔය කවුද R? පද්ධතියේ ත්වරණය තමයි ඔය R. හරි. පද්ධතියේ ත්වරණය නෝ යා. ඊළඟට දැන් අපි හොයාගත්තා එන්ජිමෙන් ඇති කරන ප්‍රකර්ෂණ බලය හොයන්න ඉවරයි. ඊළඟට සමස්ත පද්ධතිය ගමන් කරන ත්වරණය හොයන් ඉවරයි. මේ ටික ලියා ගන්න. දැන් ඕන අපි යනවා අපේ ගානට. ගානේ කියනවා තන්තුවේ ආතතිය හොයන්න නේද කියන්නේ? තන්තුවේ ආතතිය හොයන්න නම් අපි මේ සමස්ත පද්ධතියටම දාද්දී මොකද්ද වෙන්නේ? තන්තු ආතති නැති වෙනවා. අපිට පුළුවන් එක එන්ට විතරක් දාන්න. කැමති නම් වාහනේට දාන්න පුළුවන්, කැමති නම් ටේලරේට විතරක් දාන්න පුළුවන්. මම කරනවා මෙහෙම වැඩ. අපි දාන්න යනවා ටේලරේට විතරක් F සමානයි වෙන්නේ. මේකට විතරයි. එතකොට අපට ආපු ත්වරණයේ උත්තරේ මම තියාගන්නවා මෙතනින්. ඔන්න අපි කරන්න යන්නේ අපිට ඕනේ තන්තුවේ ආතතිය හොයන්නනේ. අපි ලියමු තන්තුවේ ආතතිය සෙවීමට මොකද්ද කරන්නේ? ටේලරේ සලකලා අපි දානවා
F සමානයි ma. හරිනේ. තන්තුවේ ආතතිය හොයන්න අපි කරා ටේලරේ සලකලා F සමානයි ma. එයාගේ ඉන්න බල මොනවද? T ඉන්නවා ඍණ 2r ඉන්නවා. කැමති කෙනෙක් ටේලරේ දාන්නත් පුළුවන් වාහනේ සලකන්නත් පුළුවන්. හැබැයි තන්තුවේ ආතතිය හොයන සමස්ත පද්ධතිය සලකන්න බෑ. හේතුව සමස්ත පද්ධතිය සලකලානේ අපි මේ F සමානයි ma දාලා ත්වරණය හෙව්වේ. එතන උනා විශේෂ වැඩ. ඒ මොකද්ද? සමස්ත පද්ධතියම දාද්දී t ට t කැපුණා. අපිට දැන් t හොයන්න ඕන හින්දා අපි සලකන්නේ ටේලරේ හෝ වාහනය. මම සලකනවා ටේලරේ පමණක්. 2r මෙතන m කැපිටල් ත්වරණය p1 ඍණ 3r බෙදීම 2m. ඔන්න ඕකනේ. සම්බන්ධ ටේලරේට විතරක් දැම්මට පස්සේ එන්නේ ඔන්න ඕක. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. t නේ හොයන්න තියෙන්නේ. එහෙනම් අපි t යුක්ත කරගන්න ඕනේ. කැපිටල් T සමානයි මේ පැත්ත 2r මේ පැත්තට එනවා මේ m ට මේ m කපන්න පුළුවන්. ඉතුරු වෙනවා p1 බෙදීම 2 ඍණ 3r බෙදීම 2ක්. හරි. දැන් අපට ඕනේ කැපිටල් T නේද? මේක සුළු කරමු. p1 බෙදීම 2 මේ 3r මේ 2r අපිට සුළු කරන්න පුළුවන්. මේ දෙකෙන් මේ පදේ ගුණ කරා දෙවරක් 2 4r මෙතන ඉන්නේ කවුද? ඍණ 3r. එහෙනම් 4r ගෙන් 3r ගියාට පස්සේ ඉතුරු වෙනවා r. එහෙනම් එනවා r බෙදීම 2. ඔන්න උත්තරේ. මේක නේද උත්තරේ. කැපිටල් T තන්තුවේ ආතතිය කියන්නේ p1 බෙදීම 2 ධන r බෙදීම 2. දැන් අපිට දීලා තියෙන උත්තරයක් බව පෙන්වන්න අපි ඒක අනුව උත්තරේ හදමු. මේ ටික ලියා ගන්න. අපට ආවනේ කැපිටල් T ට උත්තරයක් එනවා p1 බෙදීම 2 ධන r බෙදීම 2 කියලා. හරි. p1 කියන්නේ කවුද? p1 කියන්නේ අපි මුලින්ම හොයාගත්ත x සමානයි pv කියන සූත්‍ර පාවිච්චි කළා කවුද? ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය දන්නවා කියන්නේ 1000යි p බෙදීම v නේ. මෙතන දෙකක් තියෙනවා 2යි v ධන r බෙදීම 2. එහෙනම් මේක සුළු කරලා ඔන්න අපිට බව පෙන්වීමක් තියෙනවානේ මේ දෙකෙන්ම ගේන්න පුළුවන් එළියට භාගය. භාගය වතාවක් 1000යි p බෙදීම v ධන r කියලා පෙන්වන්න පුළුවන් ආතතිය. මොන වගේද බලයක් එන්නේ? නිව්ටන් වලින්. ඔන්න අන්තිම උත්තරේ. මොනවාද කරේ? අපි බලය හොයන සූත්‍ර පාවිච්චි කරා F සමානයි ma කියලා. ඊළඟට ජවය ක්ෂමතාවය හොයන පාවිච්චි කරන S සමානයි pv. ඒකාකාර ප්‍රවේගයෙන් නෙවෙයි නම් ගමන් කරන්නේ පද්ධතිය තරණයක් තියෙන. එහෙනම් අපි කරේ ප්‍රකර්ෂණ බලය මුලින් හෙව්වා, ඊළඟට පද්ධතිය තරණේ හෙව්වා, ඊට පස්සේ එක කෙනෙක් ටේලරේ විතරක් සලකලා F සමානයි ma දාලා තන්තුවේ ආතතිය හොයාගත්තා. හරි. උත්තරේ හදලා ලියගන්න. මේ තමයි 2014 A level කාර්ය ශක්තිය හා ක්ෂමතාවය.